WhatsApp එකෙන් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියලා දන්නවද? හේලෝ සාදරයෙන් පිළිගන්නවා අදත් තිමස් ටිට්ටි වෙවිචල් ඉතින් තවත් අලුත් මාළුත් වීඩියෝ එකකට. ඔයාට ස්මෝල් බිස්නස් එකක් තියනවද? මෙහෙම නැත්නම් ඔයා බිස්නස් එකක් පටන් ගන්න දින්නේ. අපි අද මේ වීඩියෝෙන් කතා කරනවා කොහොමද ඔයාගේ බිස්නස් එක WhatsApp බිස්නස් ඇප් එක හරහා ඩෙවලොප් කරලා කොහොමද ඔයාගේ බිස්නස් එකේ ලක්ෂ ගණන් හොයන්නේ කියලා. හරියට නම් අපි තවත් කතා කරන්න තු වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද WhatsApp එක කරා ඔයාගේ බිස්නස් එක ඩෙවලොප් කරන්න කියලා. ඇයි ඔයා මේ WhatsApp එකෙන් ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න ඕනේ? මොකද ශ්‍රී ලංකාවේ 80%ට වැඩි ප්‍රමාණයක් මේ WhatsApp එක යූස් කරනවා. ඒ වගේ තමයි මේ WhatsApp කියන්නේ ඩිරෙක්ට් කමියුනිකේෂන් ප්ලැට්ෆෝම් එකක් වගේම මේක ෆ්‍රී, ට්‍රස්ට් සහ ගොඩක් ෆාස්ට් ප්ලැට්ෆෝම් එකක්. මුලින්ම ඔයාගේ ෆෝන් එකට WhatsApp බිස්නස් ඇප් එක Google Play Store එකෙන් හරි App Store එකෙන් හරි ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ business name, business category, address, location, opening hours, contact details, description කියන මේ ටික setup කරලා ඔයාගේ business profile එක create කරගන්න. ඔයාලට මේ නිවැරදිව business profile එක create කරගන්න එකේ වාසිය තමයි ඔයාගේ profile එක බලන customer ට ඔයාගේ business එක ගැන trust එකක් build වෙන එක. ඔයා මෙහෙම business profile එක create කරද්දී පුළුවන් තරම් professional look එක තියාගන්න try කරන්න. WhatsApp business app එකේ tool යටතේ අපිට මේ catalog feature එක බලා ගන්න පුළුවන්. අපිට catalog වල ඔයාගේ business එකේ product or service, photos, prices සහ description එකකුත් එක්ක දාන්න පුළුවන්. මෙහෙම ඔයාගේ product or service catalog කරන එකේ වාසිය තමයි customer ට ඔයාට message එකක් නොදාම ඔයාගේ product or service WhatsApp එක කරා බලා ගන්න පුළුවන් වෙන එක. මේක ඔයාට ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ business එක develop කරද්දී. ඔයාලට ඔයාලගේ time එක ඉතුරු කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේ quick reply කියන්නේ. ඔයාලට මේ quick reply ඔයාලා කැමති විදිහට create කරගන්න පුළුවන්. ඔයාලා thanks කියලා WhatsApp එකේ type කරද්දී thank you for contact us වගේ message send වෙන්න හදාගන්න පුළුවන්. ඔයාලට මේ quick reply හදාගන්න WhatsApp business app එකේ tool option එකේ ටිකක් පහළට යනකොට මේ quick reply option එක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් එකට කැමති quick reply text හදාගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයාලට first time customer කෙනෙක් message එකක් දාවුවම hi welcome to our store වගේ ඔයාලා කැමති දේ message auto send වෙන්න මේ විදිහට greeting message අපිට WhatsApp එකේ හදන්න පුළුවන්. මෙහෙම greeting message එකක් අපි customer ට දාන එකෙන් customer ට අපි ගැන positive mind එකක් හැදෙනවා. ඔයාට මේ greeting message දා ගන්නත් WhatsApp business app එකේ tool option එකේ ටිකක් පහළට මේ greeting message option එක බලා ගන්න පුළුවන්. මෙතනින් මේ කට්ටියට කැමති විදියට ඔයාගේ greeting message එක edit කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයා offline ගිය වෙලාවට we will back to you during business hour වගේ message එකක් ඔය කට්ටියට create කරගන්න පුළුවන්. ඔයාලට මෙහෙම ඔය message එකක් create කරගන්නත් ඔය කට්ටියට WhatsApp business එකේ tool option එකේ ටිකක් පහළට මේ ඔය message option එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේ හැම ක්‍රමයකින්ම ඔයාලගේ reply speed එක ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මෙහෙම ඉක්මනින් reply කරද්දී customer ඔයාව ගොඩක් satisfy වෙනවා. ඔයාලට ඔයාලගේ කස්ටමර්ස් ලව ලේබල් කරලා අඳුරගන්න ලේසි වෙන WhatsApp business app එක විසින්ම අපිට ලේබල් කීපයක් දීලා තිනවා. ඒ තමයි new customer, payment pending, payment done, ඒ වගේ තමයි VIP නැත්තම් repeat buyer කියලා. මේ විදිහට ඔයාගේ customers ලව ලේබල් කරගන්න. ඊටත් ඔයා වැඩිපුර මේ repeat buyer ලව target කරන්න. එතකොට ඔයාලට follow කරලා customers ලව ඔයා ගන්නට වඩා මේ repeat buyer ලා හරහා ඔයාගේ business එක ගොඩක් ඔයාට grow කරගන්න පුළුවන්. ඔයාලට මේ broadcast message මගින් උපරිම members 256කට එකවර message send කරන්න පුළුවන්. හැබැයි මේ message ඔක්කොම අපිට individual message එකක බලා ගන්න පුළුවන්. ඔයාලට මේ broadcast එකකට ඔයාලගේ repeat buyers ලා ඔක්කොම එකට කරලා ඔයාලට මේකේ ඔයාලගේ එක එක කාලේ තියෙන offers, tips වගේ දේවල් මේ broadcast එකේ දාන්න පුළුවන්. මොකද මේකේ repeat buyers ලා ඉන්නින්ද ඔය කට්ටියට අනිවාර්යෙන් අඩුම sales 10ක්වත් හම්බ වෙනවා. ඒකෙන් ඔයාලට හොඳ grow එකක් ඔයාගේ business එකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ WhatsApp status මගිනුත් ඔයාගේ business එක ගොඩක් ඔයාලා develop කරගන්න පුළුවන්. ඔයාලට මේ status වල new arrival, ඔයාලගේ තියෙන offers, ඒ වගේම beyond the scenes වගේ දේවල් මේ status වල දාලා ඔයාලට ඔයාගේ business එක develop කරගන්න අවස්ථාව තියෙනවා. මේ WhatsApp status කියන්නේ අපි තනිකර free ad එකක් දැම්මා වගේ තමයි. ඔයාලට මේ bonus tips එක නම් ගොඩක් වැදගත් වෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ Facebook page එක send WhatsApp button එක add කරන්න. ඒ වගේ තමයි ඔයාලගේ Instagram account එකේ bio එකට ඔයාලගේ WhatsApp number එක දාන්න පුළුවන්. ඔයාලට මේව WhatsApp number එක අනිත් social media platform වල දාන එකේ වාසිය තමයි customer කෙනෙක් ඔයාගේ post එකක් දැක්ක ගමන් එයාට පුළුවන් ඔයාව direct contact කරගන්න.
එහෙම ඔයා ඒ කස්ටමර් කන්ටැක්ට් කරගන්න එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකේ සෙල්ස් ගොඩක් වැඩි කරගන්න. හරි මම හිතනවා ඔය කට්ටියට මේ වීඩියෝ එකෙන් WhatsApp එක විතරක් යූස් කරලා තමන්ගේම කියලා බිස්නස් එකක් ඩෙවලොප් කරගන්න තේරෙන්නේ නැති කියලා. මොකද අපි හැමෝම වගේ WhatsApp යූස් කරනවා. හැබැයි ඒකෙන් ඉන්කම් එකක් හදා ගන්නවා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක්. ඒ වගේ තමයි ඔයාට මේ වීඩියෝ එක යූස්ෆුල් කියලා හිතනවනේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාගන්න. ඒ වගේ තමයි ඔයාට බිස්නස් එකක් කරනවා බිස්නස් එකක් කරන්න හිතන් ඉන්න යාළුවෙක් ඉන්නවා නම් ඒ යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හරි නම් අදට මම ගෙනාව වීඩියෝ එක මෙතන ඉවර වෙනවා. වීඩියෝ එක ඉවර කරන් කලින් මතක් කරනවා කට්ටිය තාමත් අපේ හිමස් ටේට් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පාලා තියෙන subscribe button එක subscribe කරලා ඊට තර bell icon එක තෝල්ලා ගන්න. එතකොට මම කට්ටියට වීඩියෝ ගෙනත් ඔය කට්ටිය ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි නම් මේ වගේ තවත් අලුත් WhatsApp tips එකක් අරන් යනක ඔය කට්ටිය පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා. හෝ ඔයා දන්නවද WhatsApp එක හා Telegram එක අතරින් මොකක්ද හොඳ map එක කියලා? දන්නේ නැහැ නේද? එහෙනම් මේක දැනගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න.